කිසිම කමකට නැහැ. මේ පොලිසිය කරන කිසිම කටයුත්ත. SP කියන විදිහට මේ පොලිස් වසම තමයි මේ මුළු දිස්ත්‍රික්කෙටම තියෙන නරකම පොලිස් වසම. බේටර් ඔව් බටර් කණ්ඩම හැක්කයි තාතර හැමෙන තුට්ටු දෙකේ පඩියෙන්. ඕ දැන් එහෙනම් ඔය මිනිස්සු රුපියල් 2500 මාසයක් කාලා බීලා මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ. ඈ අතටම සිතාසිය දුක හිතෙන් නැද්ද අව්වේ කට්ට කන විලාසය උටින් යටින් දෙකරෙන උදවිය දුකට සැපට ඔබට ඉන්න ඔබේ පොලිසිය අපෝ ඒක හොඳ නෑනේ. හරි සර් හරි සර්ලා හොඳට කාලා බීලා හිටියොත් තමයි රටත් ආරක්ෂා වෙන්නේ අපිත් ආරක්ෂා වෙන්නේ. අපිට කොහෙන්ද ඉතින් පොලිසිය උදවියට වගේ වාසනාවක්. රාලහමිලත් එන්න වාර්ත එක අතර කෑමට හෝටලේ. කමක් නැද්ද? කෑම තමයි දෙන්න වටින්නේ. කණමදේ වගේ බීකන මහරෑ ගෙදර එනවා. අම්මා කනමදේ කිව්වේ මූඩ තාත්තේ. මේ හොර ලෙඩ අරගෙන රාජකාරියට නම් නොගින් ඉන්න එපා ඈ. මොන දෙයකටත් කලින් රාජකාරියට ගරු කරන්න ඕනේ. අපි බැලුම පොඩ්ඩක් පුම්බලා බලමු නේද? හිරාලමි. බැලුම් පුම්බන්න පොලිසිය පාටියත්. රැට නිදාගන්නකොට දොරවල් ජනෙන් හොතට වහලා නිදාගන්න. ඉතින් නයි නයි කොහෙන්ද මේ? අම්බ කරම්බුල චතා. මොකද ප්‍රශ්නේ? අනේ මහත්තයෝ මගේ නයා නැති වෙලා. සීත හිමිදිරියේ පාට විසිරෙයි අහසේ ලෝකෙටම රහසේ ඉකිලෙන්න පෙම් හීනයායේ ඔබ එන්න දෙන්න කීයක්ද ඕනේ කිව්වේ? ඕනේ නම් අපිට ලක්ෂ 60ක් ඕනේ. වැඩි නැද්ද? පොලිසිය අයියා කෙනෙක්. අයියා මොකද මේ ආවේ? හලෝ මං කොස්තාපල් පුඤ්ඤසෝම. කොස්තාපල් පුඤ්ඤසෝමද අර්තාපල් පුඤ්ඤසෝමද කියන්න මන් දන්නේ නෑ. කොහොම හරි දැන් මිනිහා ඉන්නේ අපි ළඟ. කොස්තාපල් පුඤ්ඤසෝම